අද කතාවේ නම තමයි තෝර්. කතාව ආරම්භයේදී මෙක්සිකෝවේ යම් තැනක තමයි අපි ඉන්නේ. වෑන් රථයකින් මේ ස්ථානයට ඇවිල්ලා ඉන්න කණ්ඩායම ලෝකෙ සිද්ධ වෙන අත්පුත දේවල් ගවේෂණය කරනවා. ඉතින් මේ වගේ වැඩකට තමයි යාලා අදත් මෙතනට ඇවිල්ලා ඉන්නේ. ටික වෙලාවකින් ජේන් තමන්ගේ උපකරණයකුත් සක්‍රිය කරගෙන මොකක් හරි දෙයක් වෙනුවෙන් අහස දිහා බලන් ඉන්නවා. නමුත් අහසෙන් කිසිම වෙනසක් පේන්නේ නැහැ. ජේන් මේකට දිගටම කරන් යන්න බෑ. පසුගිය සිදුවීම් 17ක් ගැන අන්තිම තත්පරයට අනාවක කියලා තියෙනවා. ජේන් වා තාරකාභෞතික විද්‍යාඥවරයෙක් මිසක් කුණාට පස්සේ යන කෙනෙක් නෙවෙයි. ඉතින් බලාපොරොත්තු නැතුව කට්ටියම ඉන්නකොට මෙන්න එක පාටම අහසේ යම් සිදුවීමක් සිද්ධ වෙන්න ගන්නවා. කට්ටිය හිතන්නේ මේක අවුරෝරා එකක් කියලා. අනතුර කට්ටිය මේකට ටිකෙන් ටික ළඟා වෙන්න ගන්නවා. ආසින් නටගත්ත මේ අද්භූත සිදුවීම පොළොවත් සමග එකිනෙක යා වෙනවා. ඒත් එක්කම මෙතන විශාල කුණාටුවක් ඇති වෙන ගන්නවා. මේ අකුණු කුණාටුව අතරින් කට්ටිය ගමන් කරමින් යද්දී එක පාටම මේ කුණාටුව අතරින් කවුද කෙනෙක් මෙයාලගේ වෑන් එකේ වදිනවා. කුණාටුව ප්‍රචණ්ඩත්වයේ වුණාට පස්සේ මෙයාලා බලනකොට සාමාන්‍ය මිනිහෙක් තමයි ඉන්නේ. කට්ටියටම දැන් තියෙන ලොකුම ප්‍රශ්න තමයි මෙයා කොහෙන්ද ආවේ කියන එක. ඒ ප්‍රශ්නට උත්තරය අපි දැන් බලමු. කතාව එතනින්ම කට් වෙනවා වසර ගණනක් අතීතයට. ඒත් සංගම කතකයා අපිට මෙහෙම දෙයක් කියනවා. එක පාරක් මනුෂ්‍ය වර්ගයක සරල සත්‍යයක් පිළිගන්නවා. ඒක තමයි යාලා විශ්වයේ තනි වෙලා නැහැ කියන එක. මිනිස්සු පිළිගන්න සමහර ලෝකවල යාලගේ දෙවිවරු ඉන්නවා කියලා. අනිත් එක යාලා බය අඳුරනවා. හිම යෝධයන්ගේ ලෝකයේ සිට සීතල හා අඳුර පැමිණෙනවා. හිම යෝධයන් විසින් මනුෂ්‍ය වර්ගයව විනාශ කරන්න පටන් ගන්නවා. ලෝකයේ විනාශකාරී මරණීය නව ආයුෂ්‍යයක් වෙත අදදමින්. ඒත් මනුෂ්‍යයාට මේ තර්ජනයට තනියම මුහුණ දෙන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඉතින් මේ මොහොත තමයි මිත්‍රවරුනි පෘථිවිය වෙතට මේ මහා බලගත ඕඩින් ඇතුළු ඔහුගේ දිව්‍යමය හමුදාව පැමිණෙන්නේ. ඉතින් දෙකොල්ල අතර මේ විදිහේ මහා යුද්ධයක් මේ භූමියේ හටගන්නවා. ජේක ඉතිහාසය දන්න කට්ටිය දන්නවා ඇති ඕඩින් කියන්නේ කවුද කියන එක. ඕල්ෆාද කියලාත් ඕඩින් හඳුන්වනවා. අපේ හමුදාවේ හිමයෝධයන් රොන්ජව උන්ගේ ලෝකෙටම එළවලා දැමුවා. ඒක ගොඩාක් වටිනා වැඩක් වුණා. ඉතින් අවසානයේදී ඔවුන්ගේ රජතුමා යටත් වුණා. ඒ වගේම හිමයෝධයන්ගේ බලය ප්‍රබලය ඔවුන්ගෙන් පැහැර ගන්නවත් එක්ක විශාල යුද්ධයක් අවසන් වුණා. අපි ඒ ආයුෂ්‍යය අනිකුත් ලෝකයන් වෙතින් ඉවත් කරගත්තා වගේම අපි ආයෙත් අපේ ලෝකෙට ආවා. සදාකාලික රාජධානිය නමින් හඳුන්වන ඇස්ගාඩ්. ඉතින් මෙතනවනේ දැක බලා ගන්න මේ තමයි සදාකාලික රාජධානිය ඇස්ගාඩ්. අපේ බලාපොරොත්තු ඉටවන පුරවරය. තාරකාවලින් මෙපිට දෙදළන පුරවරය. මනුෂ්‍යයන් විශ්වාස කරන දේව කතා ජනප්‍රවාද වලට ලක්වුණු දෙවියන් සිටින පුරවරය. ඒ දිව්‍ය ලෝකයේ තමයි ඇස්ගාඩ්. ඒ වගේම මේ ඉන්න යුද විරුවන් මුළු විශ්වයටම සාමය ගෙනාවා. ඉතින් මෙච්චර වෙලාවක් මේ කතාව ඕඩින් තමන්ගේ ළමයි දෙන්නට තමයි කිව්වේ. මේ තමයි ඕඩින්ගේ පුතාලා දෙන්න. තෝර් සහ ලෝකි. මේ දෙන්නගෙන් එක්කෙනෙක්ට තමයි අනාගතයේ රජකම හිමි වෙන්නේ. ඉතින් ඕඩින් මේ දෙන්නට කුඩා කාලේ ඉඳන්ම හැම දෙයක්ම උගන්වනවා. හිමයෝධයන්ගේ බල ප්‍රභාවය තමයි ඔය තියෙන්නේ. ඕඩින්ගේ පුතාලා දෙන්න ගත්තා මිත්‍රවරුනි. තෝර් කියන දෙයක් නායට අහන්න නැති එන ආඩම්බර ඩයල් එකක්. එතකොට ලෝකේ කියන්නේ ටිකක් සොද්ද නැතුව ඉන්න කෙනෙක්. දැකලා පුරුදු මිටියක් කියනක් තියෙනව නේද? ඉතින් ඒත් එක්කම කතාව වසර කිහිපයක් ඉදිරියට යනවා. මොකද්ද මේ විශාල උත්සවය? මේ තමයි අලුත් රජකේ ඔඩුන බලන් තියෙන උත්සවය. දැන් අපේ තෝර් හොඳට ඉදිවැටිච්ච තරුණයෙක්. ඔහුට මේ වෙනකොට ඔහුගේ නිල ආයුධ තින් වෙලා. පේනවනේ ඔහුගේ ආඩම්බරකාරකම සියලු දෙනාම තෝර් වෙනුවෙන් ජයഘോഷ නගනවා. අනතුරු උත්සවයේ ප්‍රධානතම රාජකාරිය ඕඩින් විසින් පටන් ගන්නවා. තෝර් ඕඩින් සන් මගේ උරුමකාරයා. මේ නිලෝකේ මගේ පළවෙනි දරුවා. ඉතින් ගොඩක් කාලෙකට ඉස්සෙල්ලා ඔය බලගත් මිටිය ඔයාලට පවරා දුන්නා. මේ යන තරුවල හදවත් ඒකේ බලයට කිසිම දෙයකට සමාන කරන්න බෑ. ඒක රජතුමෙකුට හොඳ විශ්වාසවන්ත යාළුවෙක්. මම ඇස්ගාඩ් ආරක්ෂා කළා. ඒ වගේම මේ විශ්වයටත් ලෝක නවයම අහිංසක ජීවිත මම ආරක්ෂා කළා බොහෝ කාලෙක ඉඳන්. මේ කතාව විදින සිද්ධ වෙන අතරාර මිත්‍රවරුන් ඇස්ගාඩ් වල කවුරුත්ම නොදන්න දෙයක් සිද්ධ වෙන්නේ යන්නේ. අද ආරක්ෂිත කලාපයේ සපුරක පරිදි ආරක්ෂකයන් ඔවුන්ගේ රාජකාරිවල එදෙමින් ඉන්නකොට මොකද්ද මේක පාටම සිද්ධ වෙන්නේ යන්නේ. ඕඩින් තමගේ පුතාගෙන් අහනවා ඔබ මේ විශ්වයටත් ලෝක නවයම ආරක්ෂකයා වෙන බවට දිවරනවද? මම දිවරනවා. එසේනම් මද පටන් ඔබ ප්‍රකාශ කරන ඇස්ගාඩ් වල එතනින් යාට කොටස කියන්න කලින් ඕඩින්ට යම් දෙයක් දැනෙනවා. හිමයෝධයන් ආරක්ෂකයන්ට පාර දීලා ඔවුන්ගේ වස්තුව ගන්න උත්සාහ කරන්නේ. හිමයෝධයන්ගේ පැමිණීම ගැන ඕඩින්ට තේරුම් ගන්න යන්නේ පොඩි වෙලාවයි. හිමයෝධයන් ඔවුන්ගේ වස්තුව ගන්න මෙතනදී උත්සාහ කරත් ඔවුන් දන්නේ නැති මහා බල සම්පන්න ආරක්ෂකයෙක් මෙතන ඉන්නවා. හිමයෝධයන් වස්තුවත් අරගෙන මෙතනින් පිටවෙන්න යනකොට ආරක්ෂකයා වුන්ම කෑලි වලට විනාශ කරලා දානවා. ඕඩින් ඇතුළු කට්ටිය එනකොටත් ආරක්ෂකයා අදාළ කොටස කළා හමාරයි. හිමයෝධයන් ඇස්ගාඩ් වලට ආවේ කොහොමද කියන එක ගැන ඕඩින්ට තාමත් හිතා ගන්න බෑ. තෝට නම් මේ සිද්ධ වෙච්ච දේ ගැන හොඳටම තරහා ගිහලා ඉන්නේ. හිමයෝධයන්ගේ ලෝකෙට ගිහිල්ලා උන්ට උද පාඩමක් උගන්වන්නයි දැන් තෝට ඕනි. නමුත් තෝඩින් නම් කියන්නේ හැම දෙයකටම යුද්ධය නෙවෙයි උත්තරේ කියලා. තෝට ඉතින් තාමත් හිතමතේට උත්තර ගන්න බෑ. මොකද රජපට්ටම තාම හම්බුන්නේ නැහැ. සහෝදරයයි තාත්තයි මෙතන මරා ගන්නකොට ලෝකේ සද්ද නැතුව පාඩේ බලන් ඉන්නවා. තෝර්ගේ නම් දැන් හොඳටම වර්මාර වෙලා තියෙන්නේ. ටික වෙලාවකින් ලෝකේ වගේම තෝර්ගේ යාළුවා ටිකක් මෙතන දෙනවා. ලෝකෙත් දැන් තමන්ගේ අයියාගේ අදහසට ඔල්පන්දම් දෙන්න පටන් අරගෙනයි තියෙන්නේ. මං හිතන්නවා කීප දේවල් හරි. අපි යාළුවට පාඩමක් උගන්වන්න ඕනි. ඉතින් දැන් තෝර් හදන්නේ හිමයෝධයන්ගේ ලෝකෙට ගිහින් උන්ට උද පාඩමක් උගන්වන්නේ. තෝර්ගේ රණශූර යාළුවා ටිකගෙත් මේ අදහසට ලොකු අකමැත්තක් නැහැ. ඉතින් අනතුරු කණ්ඩායම ద్వාරයේ විතර පිටත් වෙනවා. ඇස්ගාඩ් කියන නම් ඇත්තටම අපූර්ව ලෝකයක් නේද මිත්‍රවරුනි. සමහරක් විට මෙහෙම ලෝකයන් විශ්වයේ තියෙන්නත් පුළුවන්. ඇස්ගාඩ් වලට තියෙන ඉතාමත් වැදගත් දෙයක් තමයි මේ පාලම. මේක භාවිතයෙන් තමයි වුන් ලෝක අතර ගමන් කරන්නේ. මෙන්න මේ හැන්ඩල් කියන කෙනා තමයි මේක බාර වෙන්නේ. ලෝකෙ මෙතන වැඩි සෙටල් කරන්න හදුවත් වැඩි හරියන්නේ නැහැ. පස්සේ තෝර් කතාවට බයලා Tamanට යන්න ඕන තැනක
තියෙනවා. හැන්ඩල්ෆ් ගාව තියෙන කඩුවෙන් තමයි මේ ద్వාරය විවෘත වෙන්නේ. ඉතින් මේ විදිහට හැන්ඩල්ෆ් යෝඩ්නයින් වලට යන්න තියෙන මාර්ගය මෙයාලා වෙනුවෙන් විවෘත කරලා දෙනවා. මම මේ ලෝකේ රකින්න ප්‍රතිඥා දීලා තියෙනවා. දොරටු පාලකයා විදිහට ඔබලගේ නැවත පැමිණීම ස්කාට් වල ආරක්ෂාවට තර්ජනයක් වුණොත් මට සිද්ධ වෙනවා මේ දොරටුව පසා දමන්න. ඉතින් කණ්ඩායමේ විවෘත වෙච්ච දොරටු වරා හිමයෝධීන්ගේ ලෝකයේ වෙන යෝඩ්නයින් වලට පැමිණෙනවා. God of War ගේම් එකේම ගාලා තියෙන කට්ටිය මේ ලෝක නවය ගැන හොඳට දන්නවා ඇති. ඉතින් මේ තමයි යෝඩ්නයින්. කිසි දිනක ඉරවිලියක් වැටෙන්නේ නැති හිමෙන් වේලා ගියපු ග්‍රහ ලෝකයක්. අනතර තෝරතුරු කණ්ඩායමේ කාට එන්නේ හිමයෝධීන්ගේ රජතුමා වෙන ලූෆිය මුණ ගැහෙන්නේ. උඹලා මරන්න කොටක් තුර ඇවිල්ලා ස්කාඩියන් ඕඩින්ගේ පුතා තෝර් උඹ කවුද කියලා අපි දන්නවා. කොහොමද උඹේ සහචරයා ස්කාට් ඇතුළට ආවේ? මේ වෙලාව ලූෆි ඉතා වැදගත් දෙයක් කියනවා. ඕඩින්ගේ ගෙදර ට්‍රෝයින්ගෙන් පිරීලා ඒ කියපු දෙයට තෝරට හොඳටම තරහා යනවා. ටික වෙලාවකින් හිමයෝධය කොටක් ඇවිල්ලා මෙයාලා වට කරගන්නවා. ලූෆිටත් මෙතෙන්දී අවශ්‍ය නැහැ යුද්ධයක් පටන් ගන්න. ඒ නිසා ඌ මෙයාලට මෙතනින් යන්න එක අවස්ථාවක් ලබා දෙනවා. මේ අවස්ථාව ලෝකෙ පිළි අරගෙන තමන්ගේ අයවත් සංසන් කරන් මෙතනින් යන්න හදුවත් යන්න හදනකොටම ලූෆි කියනවා ගෙදර දුවපන් පුංචි කුමාරයා කියලා. අන්න ඒක නම් ටිකක් අනවශ්‍ය කතාවක්. ඉල්ලගෙනම කනවා කියන්නේ ඕකට තමයි. ඉතින් මේත් එක්ක අපේ කණ්ඩායම් සහ හිමයෝධීන් අතර ලොකු සටනක් මෙතන හට ගන්නවා. කොච්චර මොන පරාද කරත් හිමයෝධීන්ගේ සංඛ්‍යාව එන්න වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. හිමයෝධීන් එක්ක සටන් කරලා හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි උන්ට තමන් අල්ලන්න දෙන්න ඕතන. ස්ට්‍රෝක් හිමයෝධීක් කල්ලනවත් එක්ක දැක්ක දෙයක් අතර සිද්ධ වෙච්ච දේ. නමුත් මේ වෙලාවේ ලෝකීව හිමයෝධීක් කල්ලගත්තත් මේ හිමයෝධයාගේ මායාවෙන් ලෝකෙට කිසිම බලපෑමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ සිද්ධ වෙච්ච දේ ගැන හිතන ලොකු දෙයක් තියෙනවා. කොහොමද මේ සටන මේ දේ දිගින් දිගටම යනකොට කණ්ඩායමට දැන් ටිකක් අමාරු තත්ත්වයකට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ. මොකද මේ හිමයෝධීන්ගේ ප්‍රමාණය එන්න වැඩි වෙනවා. ඒක නිසා කට්ටිය දැන් මෙතනින් යන්නේ සූදානම. යන්න අවශ්‍ය කරන පාර තෝර විදිහට ක්ලීන් කරලා දෙනවා. ඉතින් මේ සිද්ධ වෙන දේවල් දිහා බලන් ඉඳපු ලූෆි වෙලාව තමන්ගේ මුර්ගියෙක්ව කැඳවනවා. යාළුවෝ ටික පුළුවන් තරම් ඉක්මනට මෙතනින් වේගෙන් දුවන්න ගන්නවා. තෝර නම් තාම බරපන්තියම වැඩ මුර්ගියක් දිගින් දිගටම මෙයාලගේ පස්සෙන් පන්නනවා. තමන්ගේ පැත්තට හිමයෝධීන් විශාල සංඛ්‍යාවක් එනකොට තෝර මෙතනින් තමන්ගේ අකුණු බලය පාවිච්චි කරනවා. තෝර කියන්නේ ඉතින් God of Thunderනේ. ඒ සිද්ධ වෙච්ච ප්‍රහාරය නිසා උඩින් තියෙන හිම තට්ටු කැඩෙන්න පටන් ගන්නකොට මෙයාලගේ පස්සෙන් පන්නගෙන ආව මුර්ගියත් හිම තට්ටුවක් කැඩලා පල්ලෙහාට වැටෙනවා. උගේ කරදර ඉවරයි කියලා යාළුවෝ ටික හිතන් හිටියට ඉතින් මෙන්න ඒ පාරේ සතා පොළොවේ අනිත් පැත්තෙන් එන්න පටන් අරගෙනයි තියෙන්නේ. මෙතනින් එහාට කට්ටියට යන්න පාරකුත් නැහැ. හැන්ඩල්ට දොර විවෘත කරන්න කිව්වොත් එයාගෙන් උත්තරයක්වත් නැහැ. ඒ මතයට අර මුර්ගියත් දැන් මෙයාලගේ ඉදිරියෙන් මතුවෙනවා. තෝර තමයි දැන් මරුම් වැඩේ කරන්නේ. මුර්ගියා මෙයාලට පාර දෙන්න ඔන්න මෙන්න තියෙනකොට මොකක්ද ඒ ජෙට් එක වගේ ගියේ? අන්න ඒ විදිහට තමයි මුර්ගියාගේ කරදරේ ඉවරුනේ. නමුත් තෝර පිටිපස්සට බලනකොට තාමත් කරදරේ ඉවර නැහැ. ලුෆි ඇතුළු ඔහුගේ සේනාවම මෙයාලව දැන් වට කළා. ඔහු ඉතින් හැමදාමකුත් නැතුව හිමයෝධීන්ගේ ලෝකෙට ඇවිල්ලා උන්ට පාට දානකොට පොඩ්ඩක් දෙපාරක් හිතන්න තිබ්බා. ඉතින් විනාශයකට ඔන්න මෙන්න තියෙනකොට තමයි මෙතෙන්ට ඒ මහා බලගත ඕඩින් එන්නේ. ෆාදර් අපි මේක එකට එකතු වෙලා ඉවරයක් කරමු. කටවා ගන්නවා. මෙලා ලුෆි ඕඩින් කාට ලං වෙනවා. ඕල් ෆාදර් ඔයා හුඟක් වෙහෙසටපත් වෙලා වගේ. ලුෆි මේක දැන් ඉවරයක් කරනවා. ඔයාගේ පුතයි මේක ඇතලා ගත්තේ. නොබහරි මේවා කොල්ලන්ගේ වැඩ. ඒවට හොඳට සැලකුවානේ. අපි දෙන්න මේක දැන් මෙතනින් ඉවරයක් කරන්න ඕනේ. තාත් ලේව කිරීම සිද්ධ වෙන කලින් අපි දෙකල දැන් සාමෙන් ගොඩක් ඈතයි ඕල් ෆාදර්. මේ වෙලාවේ ලුෆි ඕඩින්ට පාර දෙන්න යනවත් එක්කම ඕඩින් තමන්ගේ යෂ්ටිය පාවිච්චි කරලා කට්ටියවත් අරගෙන නැවතත් ස්කාට් වලට එනවා. දැන් නම් ඕඩින්ට තෝර එක්ක හොඳටම තරහා ගිල්ලා ඉන්නේ. නොසලකිලිමත් මේ කරපු දේ නිසා ටඩින්ගෙන් ජාලු ඔක්කොමත් ලොකු කරදරයක වැටෙනවා. මේ වගේ ඉවසීමක් නැති නොඉක්මන ක්‍රියාවන් රජකෙනෙක්ට කිසිසේත්ම සුදුසු නැහැ කියලා තමයි ඕඩින් කියන්නේ. මෙතනදී තාත්තයි පුතයි අතර ලොකු බහින්දස් වීමක් හට ගන්නවා. ඇත්තටම තෝර්ගේ ආකල්ප ගත්තාම එයා ගොඩක් මුරණ්ඩුයි. ඒ වගේ තත්ත්වයක උඩ ඇත්තටම ස්කාට් වල රජ කරන්න බෑ. මේ කතාබහේ අවසානයේට එනකොට ඕඩින් තෝර්ට තමන්ගේ ජීවිතේ පාඩමක් උගන්වන්න ඔහු ස්කාට් වලින් පිටුවල් කරන්න තීරණය කරනවා. නුඹ මේ තනතුරට සුදුසු නැහැ. නුඹට ආදරය කරපාට ඩ්‍රෝයි වුණා. ඉතින් ඕඩින් මෙතනදී තෝර්ගේ සියලුම බලයන් නැවත අරගන්නවා. තෝර්ට ඔහුගේ මිටිය වගේම හැමදේම නැති වෙනවා. අවසානයේදී තෝර්ව ස්කාට් වලින් පිටුවල් කරනවා. ඕඩින් මෙතනදී මිටියට කියනවා මේ මිටිය ගැලපෙන කෙනෙක් ගනීවි. තෝර්ගේ බලය අයිති වෙන සුදුසු කෙනෙක්. ඒත් එක්ක මිටියත් මේ මාර්ගය ඔස්සේ ඕඩින් යවනවා. ඉතින් ඔන්න ඔය සිද්ධියෙන් පස්සේ තමයි විතරවුනේ තෝර් පෘථිවියට ආවේ. එදා ඒ දවසේ මෙයාලා දැක්කේ ස්කාට් හරහා පෘථිවියට විවෘත වෙච්ච දොරටුවයි. ඉතින් මේක හරහා ගමන් කරනකොට තමයි මෙයාලට ඒකෙන් ආපු තෝර මුණ ගැහුනේ. මෙයාලා තෝර දැකලා ගොඩක් කන්ෆියුස් වෙලා ඉන්නේ. තෝර් මෙතනදී එකපාරටම නැගිටලා පිස්සෙක් වගේ කෑ ගහන්න ගන්නවා. මේ වෙලාවේ මේක බලන් ඉන්න පෙරෙච්ච ඩාසි තෝරට ඉලෙක්ට්‍රික් ගන් එකකින් පාර දෙනවා. විදුලියට තෝර්ගේ සිහිය නැති වුණා කියන්නේ එයාගේ ඇඟ ඇතුලේ තිබ්බ හැම බලයක්ම දැන් නැහැ කියන එකනේ. ඒකට කට්ටිය තෝර්ව හොස්පිටල් එකකට එක්කන් එනවා. හොස්පිටල් එක ඇතුලේදී තෝර් එන කලබලයක් ඇති කර ගන්නවා. බැරිම තැන සිහිය නැති වෙන ඉන්ජෙක්ෂන් එකක් ගාලා තමයි කන්ට්‍රෝල් කරගන්නේ. ඉතින් මේ වෙනකොට මිත්‍රවරුනි තෝර් සමග මොහොතේ මිටියත් පෘථිවියට පැමිණිලා තියෙන්නේ. පොහොතා උදැසන මිනිස්සෙක් මේ ප්‍රදේශයේ ගමන් කරමින් යනකොට ඌ දකිනා පොළවේ විශාල ආවාටයක් තියෙනවා. මේ මොකක්ද කියලා ලං වෙලා බලනකොට මේ මහා බලගතු මිටිය තමයි තියෙන්නේ. ඉතින් මේ මිනිස්සෙක් ගන්න කොච්චර උත්සාහ කරත් ඒක අඩුමතරම හෙලවෙන්නවත් නැහැ. ජේන් දිගින් දිගටම මේ සිද්ධ වෙච්ච දේ ගැන තාමත් පරීක්ෂා කරනවා. ඒ විශ්වාස කරන අපි දැක්කේ අයින්ස්ටයින් රෝසන් බ්‍රිජ් එක කියලා. අයින්ස්ටයින් රෝසන් බ්‍රිජ් එක කියන්නේ සෛද්ධාන්තික මතයක්. අභ්‍යවකාශයේ වෙනත් ස්ථාන දෙකක් අතර ගමන් කිරීමට පුළුවන් වෙන හරියට නිකන් කළු කෝරයක් වගේ. ඊ දවසේ ගත ඡායාරූප දිහා බලනකොට මෙයාලා ඊටමත් වැදගත් දෙයක් දකිනවා. මෙයාලට හම්බ වෙච්ච මිනිස්සු ආසිතම් ලැබිලා තියන්නේ ඒ කොනාටු ආරයි. ඉතින් ජේන් දැන් ඉක්මනටම ආයෙත් හොස්පිටල් එකට පිටත් වෙනවා. බැරිම තැන ඒ පාර තෝර ගැට ගාලා දාලා. හැබැයි ඩයල් එක මේකත් ගලවගෙන ක්‍රමයක් හොයාගන්නවා.
ඉතින් ටික වෙලාවක් ඊට පස්සේ හොස්පිටල් එකේ තෝර අතුරුදහන් වෙලා මේ තුන් දෙනා තෝර හොයාගෙන හොස්පිටල් එකට දැන් ආවට වැඩක් නැහැ ඉතින් මේ මිනිස්සුත් නැතිකින්ද ආයෙත් වාහනේට නැගලා පිටත් වෙන්න යනකොට මෙන්න ආයෙත් තෝරව මේ වාහනේටම හැප්පෙනවා. ජේන්ගේ මේ වාහනේත් එක්ක නම් පුදුම බැඳීමක් කොහෙද තෝරට තියෙන්නේ. මේ අතර වාරේ මොන වැඩක් තමයි අර ප්‍රදේශයේ ඉන්න මිනිස්සු පටන් අරන් තියෙන්නේ. ප්‍රදේශයේ ඉන්න මිනිස්සු කට්ටියම එකතු වෙලා මේ මිටි අරගන්න එක දැන් තරගයක් කරගෙන ඊයසෙක් බාබකියුත් දානවා. කොච්චර මොන සෙල්ලමක් දැම්මත් ඉතින් මිටි නම් අංශු මාත්‍රයක්වත් හෙලවෙන්නේවත් නැහැ. කොහමද මෙතන ටික වෙලාවක් යද්දී මේ ස්ථානයට ලෝක ආරක්ෂක සංවිධානයේ කෙනෙක් එනවා. තෝරටත් එසේමසේකක් නෙවෙයි තියෙන්නේ. ඒක දැකලා මේ දෙන්නම කන්ෆියුස්. දැන් තමයි තෝර හරියට දැනගන්නේ. තව මේ පෘථිවියට ඇවිල්ලා තියෙන කියනවාක. කතාව නැවතත් එතන ස්කාට් වලට තෝරගේ අහිංවීමත් එක්ක යාළුවෝ ගොඩක් කනකාටු වෙන ඉන්නේ. බලාගෙන ගියාම ලොකී තමයි හැන්ඩල්ට කියලා තියෙන අපි ගියාට පස්සේ ඒ කියන ඕඩින්ට කියන්න කියලා. ඒකෙන් අපි ඔක්කොලගෙම ජීවිත බේරුණා කියලා තමයි ලොකී කියන්නේ. ලොකී ඔයා දැන් ගිහින් ඕල් ෆාදර්ව හම්බ වෙලා එයාගේ හිත කොහොම හරි වෙනස් කරන්න බලන්න. මම ඒක අරගෙන මොකක්ද කරන්නේ? මම හැමෝටමත් වඩා තෝරට ආදරේ. ඒත් එයා ඉදිතරයි. එයා නිර්භීතයි. එයා භයානකයි. ඔයාලා දැක්ක එයාද කොහොමද කියලා. ස්කාට් වලට රජ විදියට ඕනේ. එයාගේ මුරණ්ඩු කෙනෙක්ද? එයා කතා කළේ නම් ස්කාට් වලට හොඳක් වෙන දේවල් ගැන. ඒත් එයා තාමත් තෝරට ඊර්ෂ්‍යයි. ලුෆී කිව්ව මතකද ඕඩින්ගේ ගේ ඇතුලේ ට්‍රෝයික් ඉන්නවා කියලා. මායා අධිපතියෙක් හිමයාවතෙන් තුන්දෙනෙක් ස්කාට් වලට අරන් එවි. ලොකී මොකක් මාරි දෙයකට ආරාධනා කියලා තමයි මෙයාලටත් හිතෙන්නේ. ලොකී මොකද මේ අයිස්ටෝන් එක කාට ඇවිල්ලා ඔය වැඩේ නවත්තන්න කියාගෙන ඕඩින් මෙතනට එනවා. මම ශාපලත් කෙනෙක්ද? නෑ. එහෙනම් මම කවුද? ඔන්න දැන් තමයි අපිට ලෝකීගේ ඇත්තම කතාව දැනගන්න පුළුවන් වෙන්නේ. ඔයා මගේ පුතා. මේ තමයි මිත්‍රෝන්නේ ලෝකීගේ ඇත්තම ස්වරූපය. ඊට වැඩිය මොකද්ද තියෙන්නේ? ඔයා එදා යෝඩ්නයිම් වලින් අරන් ආවේ මේ මංජුසාව විතරක් නෙවෙයි. නෑ. යුද්ධේ ඉවර වෙලා අමුතාවත් එක්ක මම ගියා දේවාලයක් ඇතුළට. එතනදී මට ලතුරුෙක් හම්බ වුණා. යෝධයන්ගෙන් පැවතෙන ලතුරුෙක් මැරෙන්න දාලා ගියපු ලුෆීගේ පුතා. ඒ කියන්නේ මිත්‍රෝන්නේ ඇත්තටම ලෝකී කියන්නේ ඕඩින්ගේ පුතෙක් නෙවෙයි. ලුෆී තමයි ලෝකීගේ ඇත්තම පියා. ඉතින් අයියෝ යෝඩ්නයිම් සමුල ඝාතනය කළා. මාව විතරක් මෙයාට අරන් ආවේ. ලෝකී මෙතන හයියෙන් කෑ ගන්න ගන්නවා. ඕඩින් ඇත්තටම ලෝකී වේද අරන් ආවේ. අනාගතයේදී රාජධානීන් දෙක එක්සේසත් කිරීමේ අරමුණනේ. ඒත් ඒ සැලැස්ම හරියන්නේ නැහැ කියලා දැන් තමයි ඕඩින්ට තේරෙන්නේ. ඉතින් මම තවදුරටත් තරගම් කරපු තවත් පංචසාවක් නෙමෙයි. ඔයා මාව පාවිච්චි කරන කල් මෙතන හිර කරලා තියන්න. ලෝකී ඇත්ත කතාව දැනගන්නට ඕඩින් කවදාවත් කැමති වෙන්නේ නැහැ. මොකද ඕඩින් ලෝකීටත් තමන්ගෙන් පුතෙක් විදියට සැලකුවේ. කොහොමද මෙතනදී ලෝකීගෙන් ටිකින් ටිකට මෙල්ල වෙන මේ චෝදනාවත් එක්ක ඕඩින් ශාරීරිකව යම් අසනීප තත්ත්වයකට ලක් වෙන්න ගන්නවා. මොකද තුනේ කියලා ලෝකීට හිතා ගන්නත් බෑ. මෙත් එක්කම ආරක්ෂකයන් ඇවිල්ලා ඕඩින් වරන් යනවා. මේ කට්ටිය දැන් වට කරගෙන තෝර්ගෙන් එක එක ප්‍රශ්න අහනවා. අවුරුදු ගානකින් තෝර් කාලා නැද්ද කොයිද? කමර ටික එලාගේ මේ ආපන්ශාලාවේ ඉන්න මිනිස්සෙක්ගෙන් දැනගන්න ලැබෙනවා. නගරයේ කොනක කාටවත් හොලවන්න බැරි මිටියක් ගැන කතාව. තෝර් නම් දන්නවා ඉතින් මේ මොකද්ද කියලා. අනතුරු මේ මිනිස්සයාගෙන් තැනට යන්නවනේ දිශාවත් තාගෙන තෝර් තනියම ගමන පිටත් වෙනවා. ජේනුත් පස්සෙන් ඇවිල්ලා අහනවා ඔයා අච්චර දුර පයින් යන්න හදන්නේ කියලා. ඔයා මාව මේ තැනට එක්කන් ගියොත් ඔයා ඔය හොයන හැම දෙයක් ගැනම මම ඔයාට කියනවා. නමුත් මෙතනදී ජේන් ඒ දෙයට කැමති වෙන්නේ නැහැ. මොකද එරික් කියන දන්නේ නැති මිනිස්සෙක් ඕනට වඩා විශ්වාස කරන්න එපා කියලා. ඉතින් තමන්ගේ අලුත් යාළුවෝ ටිකත් තෝර් සමුතිලා එයා මෙතනින් ගියාම අනිත් කට්ටියත් නැවතත් නිවස බලා එනවා. මේ එනකොට තමයි මොන වැඩක් සිද්ධ වෙන්නේ. ලෝක ආරක්ෂක සංවිධානයෙන් දැන් මෙහාට ඇවිල්ලා මෙයාලා ජේන්ගේ පරීක්ෂණ බඩු ඔක්කොම ටික එයාලගේ පාරේට අරගන්නවා. ඔයාලගේ ආරක්ෂාව වෙනුවෙන් තමයි මේ දෙයක් කරන්න කියලා තමයි මෙතන ප්‍රධානීය වෙන ෆිල්ම් කියන්නේ. කොහොමද ඉතින් ජේන් අවුරුදු ගානක් මාංශලා වෙ හැම දෙයක්ම මේ මිනිස්සු ටික ඇවිල්ලා අරන් යනවා. ඊට විරුද්ධව මෙයාලට කරන්න දෙයක්වත් නැහැ. හැම දෙයක්ම නැතිවීමත් එක්ක දැන් ඉතින් මෙයාලා බලාගත්තොත් බලාගෙන ඉන්නවා. මේ අතර වාරේ රණශූරයන් ටික එනවා. ඕඩින් එක තෝරගෙන කතා කරන්න. එනකොට මරු වැඩක් තමයි වෙලා තියෙන්නේ. ඕඩින් මේනකොට දීර්ඝ නිින්දකට වැටලා ඉන්නේ. ඉතින් රාජ්‍ය ඇතුලේ එකම උරුමකාරයා ලෙස ලොකී සිංහාසනේ බාර අරගෙන ඔයාලට දැන් ටික ටික තේරෙනවා ඇති ලොකී කියන්නේ මොන වගේ කෙනෙක්ද කියන එක. කපටිකම නිසා වංචාවේ සම්මානයක් තමයි ලොකී කියන්නේ. මෙයාලටත් ඉතින් අකමැත්තෙන් හරි දැන් අලුත් රජතුමා පිළිගන්න සිද්ධ වෙනවා. සුරතල් සතුන් නිකරන කඩේකට ඇවිල්ලා තෝර තමන්ට අශ්වයෙක් දෙන්න කියනවා. අපි ළඟ අශ්වයෝ නෑ. ඉන්නේ කුරුල්ල බල්ල පූස විතරයි. එහෙනම් මට උන්ගෙන් පිට යන්න තරම් ලොකුවෙක් දෙන්න. හොඳට තියෙයි. ආඩ රයිට් එකක් කොහොමද? ජේන් තෝර් කිව්ව දෙයට කැමති වෙලා වගේ. ඉතින් මේ විදියට දෙන්නා ගමන පිටත් වෙනවා. ඕඩින් මේනකොට දිගු නිින්දකට වැටලා ඉන්නේ. ඒ වගේම ටික ටික සූපත් වෙන ගමන ඉන්නේ. මේ වගේ දෙයක් ඕඩින්ට සිද්ධ වෙලා තියෙන්නේ බසර ගණනාවකින්ලු. මවටත් හැමදාම දකින්නවලා තිබ්බේ සහෝදරින් දෙන්නෙකුට එකතු වෙලා මේ රාජ්‍ය පාලනය කරන එක. ඒත් ඉතින් දැන් සිද්ධ වෙමින් තියෙන්නේ වෙනස්ම දෙයක්නේ. කතාව නැවතත් එතන පෘථුවියට මේ විද්‍ය තෝර්ගේ මිටිය තියෙන ස්ථානය සම්පූර්ණ පරීක්ෂණාකාරයක් බවට පත් වෙලා. ලෝකේ ඉන්න හොඳම විද්‍යාඥයින් විසින් දිගින් දිගටම මේ මොකක්ද කියලා පරීක්ෂා කරනවා. මේ දෙන්නත් දැන් කැම්ප් එකට ආසන්න වෙලා ඉන්නේ. තෝර් දැන් හදන හොරාසෙම කැම්ප් එකට ඇතුල් වෙලා කොහොම හරි කරලා මිටිය ගාවට ලං වෙන්නයි. ඉතින් ජේන්ට උතන මෙන්න කියලා ඩයලොග් වැඩි පටන් ගන්නවා. මේ මිටියෙන් නිකුත් වෙන විකිරණ විනිවිද යනවලු. ඒ නිසා ඒක හරියට පරීක්ෂණ කරන්න අමාරුයි කියලා තමයි මෙතන ඉන්න සේවකයන් කියන්නේ. ටික වෙලාවක් යනකොට මෙයාලගේ CCTV දර්ශනවලට යම් කෙනෙක් යනාසර ඇතුළේම ගැන මාට්ටු වෙනවා. මේ මොකද්ද කියලා බලන්න ආරක්ෂකයන් දෙන්නෙක් ආවම සංගලේට තෝර එක පාටම මේ දෙන්නටම පාර දෙනවා. මේ කලබලේ ආරක්ෂකයන් දැනගන්නවත් එක්ක මුළු කැම්ප් එකේම දැන් එලාම්නා දෙන්න පටන් අරගෙනයි තියෙන්නේ. මේ කලබලෙත් එක්ක ජේනුත් හොඳටම බය වෙලා මෙන්න ඒ පාර අකුණුවක
වයින්නත් ගන්නවා. ඉතින් තෝර් මේ කුටියට ඇතුල් වෙලා තමන් මෙතන එන ආරක්ෂකයන්ටත් පාර දෙමින් කාමරේ අන්තිමට මිටිය ගාවටම ලං වෙනවා. තෝර් දිහාට ඊතලෙකුත් තෙල්ල කරගෙන ඉන්නේ කවුද කියලා දන්න කට්ටිය පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න යන්කෝ. තෝර් ටිකෙන් ටික මිටිය ගාවට ලං වෙද්දී හවුක් පාර දෙන්න අවසර ඉල්ලනවා. නමුත් මේලා ෆිල් කියනවා තමන්ට මේ සිත් වෙන දේ දිහා බලන්න ඕනේ කියලා. ඉතින් මෙතනෝනේ මේලා තෝර් තමන්ගේම මිටිය ස්පර්ශ කරත් ඒක කිසිදු සෙලවීමක්වත් කරන්න තෝර්ට හම්බ වෙන්නේ නැහැ. තෝර් මේලා මහත් වේදනාවකින් හයියෙන් කෑ ගහනවා. තමන්ගේ පියා ඇයි තමන්ට මෙහෙම දෙයක් කරේ කියලා. සම්දර්ශනය අවසන් වුණාට පස්සේ ආරක්ෂකයන් ඇවිල්ලා තෝර් අල්ලගන්නවා. තෝර්ට මේ සිත් වෙන දේවල් තියා හැන්ඩල්ෆ් බලාගෙන ඉන්න මෙතනෝනේ. ඔහුට වෙනත් ලෝකයන් දෙකීමේ බලයක් තියෙනවා. ජේන් නේල දිගින් දිගට මෙරික්ට කියනවා කොහොමද තෝර් බේරගන්න කියලා. ෆිල්ට දැන් තෝර් ගැන ලොකු සැකයක් ඇති වෙලා තියෙන්නේ. මොකද ෆිල් කව වැඩ කරන්නේ ලෝකේ හොඳම පුහුණුවකින් යුක්ත සටන් කරුවන්. ඒ හැම කෙනෙක්ම තෝර් බොහොම පාසයෙන් බිම දැම්මා. ඔය ඇත්තටම කවුද කොහේ ඉඳලාද ආවේ කියලා තමයි ෆිල්ට දැනගන්න ඕනි. ෆිල් මෙතනින් ටික වෙලාවකට පිට වෙලා යනවත් එක්කම ලොකී මෙතනින් මතුවෙනවා. ලොකී මෙතනදී තෝර්ව හොඳටම මුලාවකට පත් කරනවා. ලොකී මට තාත්තට පහදලා දෙන්න ඉඩ දෙන්න. තාත්තා මැරුණා. ලොකී මෙතනදී බොරු ගොඩාක් තෝර්ට කියනවා. ඔයාගේ දඩුවම අලුත් යුද්ධයකට තරම් වුණා. ඒක තාත්තට දරා ගන්න බැරි වුණා. දැන් Tamanට දොස් පාර ගන්න එපා. මං එයාට කියන්න උත්සාහ කරා. ඒත් ඇහුවේ නෑ. මෞතුමියත් ඔබගේ නැවත පැමිණීම තහනම් කරලා තියෙන්නේ. ඉතින් ලොකී මෙතනදී තෝර්ගේ සීලම් බලාපොරොත්තු නැති කළා දාලා පිට වෙලා යනවා. ලොකීට තෝරන කරලා තියෙන කොහොමද මේ මිටි අරගන්නේ. නමුත් ඒක නියම උරුමකාරයට විතරයි උරුම වෙන්නේ. කොහොමද ඉරික්මේ පරීක්ෂණාකාරයට ඇවිල්ලා තෝර් කියන්නේ භෞතික විද්‍යාඥයෙක් කියලා බොරු ගොඩක් කියලා පොරව කොහොමද මේ වැටලා ඉන්න කරදරෙන් බේර ගන්නවා. අනතුරු මේ දෙන්න මෙතනින් යනකොට තෝර් ජේන්ගේ අත්පොත දැකලා ඒක ෂේප් එකේ අරගන්නවා. ෆිල්ම් මේ දෙන්න නිකම්ම යන්න දුන්නත් පොර අනිත් පැත්තට කතා කරලා කියනවා එයාලා ෆලෝ කරන්න කියලා. තෝරට දැන් තමන්ගේ ජීවිතේ වැරදි ටිකෙන් ටික තේරුම් ගන්න පටන් අරගෙනයි තියෙන්නේ. එරික් එක ඩ්‍රින්ක් එකක් දාන ගමන් තමන්ගේ ජීවිතය ගැන කතා කරනවා. එරික්ට නම් අපි තෝර් එක කවදාවත් තරගෙට බීලා නම් දිනන්න හම්බෙන්නේ නැහැ. තෝර් ගැන දන්න කට්ටිය දන්නවා ඉතින් පොරගේ බීම කතාව ආයෙත් අපි එක්කන් යනවා යෝඩ්නහයිම් වලට. ලෝකයේ මේ තමන්ගේ මෞරාජධානියට ආවේ. ඔහු කෙලින්ම ඇවිල්ලා නුෆිය මුණ ගැහෙනවා. ඉතින් එහෙනම් ඔයා තමයි එක්කෙනා එස්කාට් ඇතුළට යන්න පාර වෙන්නු. මම මේකෙන් ටිකක් විනෝද වුණා ඇත්තටම. මමගේ සහෝදරයාගේ හොඳම දවස විනාශ කළා. මං තමුන් කියන දේ අහගෙන ඉන්නේ. මම ඔයාව ඔයාගේ සෙබළු ටික හංගන්නම්. එක්කන් කියන ඕඩින්ගේ කාමරය ඇතුලේ. එතකොට ඔයාලට පුළුවන් ඔයාගේ හිස කසා දමන්න. ඕඩින් නරනට පස්සේ මම මන්සුසාවාට එවන්නම්. එතකොට ඔයාලට පුළුවන් ඉස්සර තිබුණා වගේම ඔයාගේ රාජධානිය නැවතත් ගොඩනගන්න. ඉතින් මේ ගණතේනට ලූෆිත් එකඟ වෙනවා. ලෝකේ නැවතත් එස්කාට් වලට ආවම හැන්ඩල් ෆානවා. මම්මගේ බැල්ම යෝඩ්නහයිම් වලට යොමු කළා. ඒත් මම ඔයාව දැක්කේ නෑ. මට ඔයාගේ කටහඬ වුණෙත් නෑ. ඔයා මගෙන් ආවරණය වුණා. හරියට හිමයෝදයෝ මේ රාජධානියට ආවා වගේ. ඉතින් හැන්ඩල්ටත් ලෝකේ ගැන ලොකු සැකයක් ඇති වෙලා තියෙන්නේ. බීලා හොඳටම වැඩි වෙච්ච පාරේ එරික්ට 100ක් නෑ. තෝර්ට නම් ගානක්වත් නෑ ඉතින්. එදා රාත්‍රියේ තෝර් ජේන් එක්ක සුන්දර කාලයක් ගත කරනවා. තෝර් තමන්ගේ ලෝකේ ගැන ගොඩාක් දේවල් මෙතනදී ජේන්ට කියනවා. මේ අතරවාරේ තෝර්ගේ ස්කාටින් යාළුවෝ ටික මේ සිත්තෙන් යන දේවල්වලට මොකක් හරි කරන්නයි සූදානම. කට්ටියම එකතුලා තීරණයක් ගන්නවා. තෝර් හොයාගෙන පෘථිවියට යන්න. තීරණය ගන්නත් එක්ක හැන්ඩල්ෆ්ගෙන් ආරාධනාවක් එනවා. ඉතින් හැන්ඩල්ෆ් හදන්නෙත් මෙයාලට වැඩි කරගන්න උදව් කරන්න ටයිල් එක තෝරට විවෘත කළ තියලා මෙතනින් උත් දන්නේ ගානට පිට එනවා. තමන්ට විරුද්ධව මේ සිත් වෙන දේවල් ගැන ලෝකී අවධානයෙන් ඉන්නේ. මේ තෝරට විවෘත වීම ෆිල්ගේ පරීක්ෂණ කණ්ඩායමක් දකිනවා. අනතුරුව ඉක්මනටම තමන්ගේ කණ්ඩායමත් එක්ක ඒ ස්ථානයට පිටත් වෙනවා. මොකද අපේ මේ තෝරට වෙලා තිබ්බේ කොයිදම් පොරගිදී බාඩම්බරකාරකම් අහංකාරකම්. මේ අතරවාරේ ලෝකී හොඳ දෙයකට නෙවෙයි අරාදින්නේ. ඔහු විනාශකයව කැඳවලා කියනවා තෝර්ගේ විනාශය ගැන වග බලා ගන්න කියලා. නගරයට දැන් ආගන්තුකයෙක් ඇවිල්ලා යාළුවෝ කොහොමරි තෝර හොයාගන්නවා. කට්ටිය කටවලුතරම් බලන් ඉන්න හැටි. තමන්ගේ පියා තාමත් ජීවිතුන් අතර ඉන්න බව යාළුවන්ගෙන් දැනගත්තේ තමයි තෝරට තේරෙන්නේ. තමන්ගේ සහෝදරයා ලෝකී තමන් අර වැට්ටුවක මට කියන ලෝකයා කොහොමද එස්කාට් වල යෝඩ්නහයිම් මරන්න ආවේ. ඔයා හිතන්නේ බොයිෆෝස් එක විතරද මානෙන් අතර ගමන් කරන්න තියෙන එකම දේ කියලා. මේ තවත් රහස් පාරවල් තියෙනවා ලෝකයන් අතර ගමන් කරන්න. ඉතින් මෙතනදී හැන්ඩල්ෆ් ලෝකීව නවත්තන්න උත්සාහ කරනවා. ඒත් එක්කම අයිස්ටෝන් එක සගාගෙන හිටපු ලෝකී ඒකෙන් පාර දීලා හැන්ඩල්ෆ් ගල් පිළිමයක් බවට පත් කරලා දානවා. ෆිල් ඇතුළු කට්ටිය අර තැනට ඇවිල්ලා ඒ ගැන පරීක්ෂා කරමින් ඉන්නකොට ඊට ඊලින් තියෙන ආසයක පාටම වෙනස් වෙන්න ගන්නවා. මොකක් හරි ලොකු කලබලයක් සිද්ධ වෙන්න යන්නේ. ටික වෙලාවකින් පෘථිවි තලයේ විතර තවත් කවුරු හරි කෙනෙක් එනවා. ඊට මේ වෙලාවේ අහනවා තවත් කවුරු හරි එන්නේ ඉන්නවද කියලා. ඉතින් විනාශකයා තමයි මේ ආවේ. ෆිල් මෙතනදී කතා කරලා වැඩි සෙටල් කරගන්න හැදුවත් විනාශකයා තමන්ගේ රාජකාරිය පටන් ගන්නවා. මේ කවුද ආවේ කියන එක ගැන තෝරතුළු යාළුවෝ ටික හොඳටම දන්නවා. තෝර මෙතන කට්ටියට කියනවා අපි පුළුවන් තරම් ඉක්මනට නගරේ ඉන්න මිනිස්සුන් ආරක්ෂා තැනකට අරන් යන්න කියලා. තෝර ඇත්තටම මෙතනදී සැබෑම රජ කෙනෙක් විදිහට ක්‍රියා කරනවා. ඉතින් මිනිස්සුන්ගේ මේ විදිහට පුළුවන් ඉක්මනට ඉවත් කරගන්නකොට නගරයට දැනටමත් ඇතුල්ලා ඉන්න විනාශකයා විනාශකාරී ක්‍රියාවන් පටන් අරගෙනයි තියෙන්නේ. සූර්ය අතර දෙනා දැන් සට්ටඩ ලැබෙන්නයි සූදානම්. ඒව කලබල කළ තියාගන්න කියලා සිවි වෙනම වැඩකට පිට වෙනවා. ඉතින් යාළුවෝ ටික එකතු වෙලා පුළුවන් විදිහට විනාශකයට පාර දුන්නොත් ඒ මෙච්චර ලොකු ප්‍රයෝජනයක් සිද්ධ වෙන්නේ නැහැ. කොහොමද මේ වෙලාවේ සිවි එකපාරටම නොසිතූ ප්‍රහාරයක් එල්ල කරනවා. දැන් කට්ටිය හිතන්නේ කරදරේ ඉවරයි කියලා. ඒත් මෙන්න ටික වෙලාවක් යනකොට විනාශකයට ආයෙත් පණේනවා. දැන් නම් විනාශකයට හොඳටම කේන්ති ගිහිල්ලා ඉතින් තමන්ට පේන හැම දෙයක්ම ඔහු විනාශ කරමින් ඉදිරියට ඇදෙනවා. ශූරය හතර දෙනාටත් දැන් කරගන්න දෙයක් නැතුව ඉන්නේ. ඔයාලා ඉක්මනටම ස්කාට් වලට ගිහින් ලෝකීව නවත්තන්න. මම මෙතන කරන්න ඕන දේ කරන්න. අනතුරුව තෝර් තනියෙන්ම විනාශකයා ඉදිරියට පැමිණෙනවා. සහෝදරයා මමට මොකක් මාරි වැරද්දක් කළා තියනවා නම් ඔයාට මෙහෙම කරන්න තරම් මට ඇත්තටම කනගාටුයි. ඒත් මේ
මිනිස්සු අහිංසකයි. එයාලගේ ජීවිත අරගත්තට ඔයාලට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. ඉතින් මගේ ජීවිතය අරගන්න. අරන් මේක ඉවරයක් කරන්න. ඉතින් ලෝකෙ මෙතනදී පහර දීම නවත්තනවා. නමුත් විනාශකයා මෙතනින් හැරිලා පියවර දෙකයි ඉදිරියට යන්නේ. ඒත් එක්කම අනිත් පැත්තට තෝරට පහර දෙනවා. ලෝකෙ කියන්නේ නම් තනිකරම මහා බොරුකාරී. ඒ සිත් වෙච්ච ප්‍රහාර නිසා තෝරට ගොඩක් හානි වෙලා තියෙන්නේ. ටික වෙලාවක් යනකොට තෝර ගෑස්න් ඉබේටම පිය වෙනවා. විනාශකයාත් මෙතනින් පිට වෙනවා. මේලා අපි දකින ඕඩින්ගේ ඇස් වලින් කඳුළු වැටෙනවා. ඔන්න එහෙනම් දැන් තමයි මිත්‍රවරුනි දේවල් හරියටම සිත් වෙන්න පටන් ගන්න. කාගේ මාරි අතේ මේ මිටිය තියෙනවා නම් ඔව් කරු කල යුතු කෙනෙක් වෙන්න ඕනේ. ඒ කෙනාට තෝරගේ ඵලෙ හිමි වේවි. පරීක්ෂණාකාරයේ තියෙන සියලුම උපකරණ පිස්සු නරන්න ගන්නවා. මේත් එක පාටම ආචර නික්මුණු මිටිය තමන්ගේ සැබෑම බාරුකරු සොයාගෙනයි පැමිණෙන්නේ. ජේන් දැන් නම් උතනින් අයින් වුණොත් හොඳයි. ඉතින් මිත්‍රවරුනි තෝරගේ අතර නැවතත් ඔහුට උරුම ආයුධ හිමි වෙනවත් සමග තෝර නැවත වාරයක් ගෝඩ් ඔෆ් තන්ඩර් බවටපත් වෙනවා. කටවල් ටික වාගත්තොත් නරකද මං ගාන්නේ. අද තමයි විනාශකයා හොඳ පාඩමක් ඉගෙන ගන්න. තෝර මේ වෙලාවේ ආස විශාල කුණාටුවක් නිර්මාණය කරන්න ගන්නවා. ඒ දෙකල විනාශකයාව ටිකෙන් ටික උඩට ඇදලා ගන්නවා. විනාශකයාගේ නිකුත් වෙන කිරණ මිටියට නම් දැනෙන්නේවත් නැහැ. ඉතින් අන්තිමේදී අපේ තෝර විනාශකයාගේ කිරණත් පසාරු කරගෙන ඇවිල්ලා ඔහුව කෑලි කෑලියට විනාශ කරලා දානවා. අන්නේ හටගත්ත විපිරීමෙන් නගරේ බේර ගන්නවා නිසා තමයි තෝර මුව ආසට අරන්ගි. දැන් ඉතින් ඊගාවට ඇස්ගාඩ් වලටකින් මේ ප්‍රශ්නේ විසඳන්න තමයි තියෙන්නේ. ඊට කලින් තෝර මෙතනදී ෆිල්ටර් කියලා ජේන්ගෙන් ගත්ත බඩු ඔක්කොම ටික ආයෙත් එයාට අරන් දෙනවා. මේ අතරවාරයේ මිත්‍රවරුනි ලෝකි ලුෆි ඇතුළු ඔහුගේ යෝධයින්ව ඇස්ගාඩ් වෙතට කැඳවනවා. මේ සිද්ධ වෙන හැම වැරදි වැඩක්ම දිහා හැන්ඩල්ට බලන් ඉන්නේ දැන් සිද්ධ වෙලා තියෙන්නේ. හැබැයි වැඩි වෙලාවක් නම් බලන් ඉන්නේ නැති වෙයි වගේ. තෝර ඇතුළු කට්ටිය දැන් බයිෆෝස් එකේ ලාංඡනයකට ඇවිල්ලා හැන්ඩල්ට අමතනවා දොරට විවෘත කරන්න කියලා. ඒක කරන්න කලින් ඉතින් හැන්ඩල්ට් මේ අයිස් කොටින් කෙලවිලා ඉන්න බෑ. හැන්ඩල්ට කොච්චර අමුතුවත් තාමත් කිසිම උත්තරයක් නැහැ. කොහොමද ටික වෙලාවකින් හැන්ඩල්ට් මේ අයිස් වලින් මිදිලා ආරක්ෂාවට යෝධයෝ දෙන්නට පාර දීලා තෝර වෙනුවෙන් දොරට කෙසේව විවෘත කරනවා. යන්න කලින් තෝර අන්තිමට ජේන්ට පොරොන්දුවක් දීලා යන්නේ. මේ වැඩේ ඉවරනාම ආයෙත් පෘථිවියට එනවා කියලා. ඇස්ගාඩ් වලට එනකොටත් හැන්ඩල්ට ගොඩක් අමාරුයි. මමගේ සහෝදරයා මුණ කියලා එන්නම්. හිම යෝධයින්ටෙන් ඕඩින්ගේ කුටියට දැන් පාර දෙන්න යන්නේ. දොරට වයිස් පෝට් පත් වෙනවත් සමග ලුෆි එනවා තමන්ගේ පාලිය අරගන්න. තෝරත් මගේ එනකම රෙජිනුවෙලා මේ දෙනාත්තන් උත්සාහ කරත් එදී සාර්ථක වෙන්නේ. ඉතින් අන්තිමේදී ලුෆි ඕඩින්න මරන්න ඔන්න මෙන්න තියෙනකොට ලෝකි ලුෆිව විනාශ කළා දානවා. උඹේ මරණය ඕඩින්ගේ පුතා තින් වෙයි. ඉතින් ඔන්න ඔය විදිහට ලෝකි ලුෆිගේ කතාව ඉවරයක් කළා දානවා. මේකත් මිත්‍රයන්ගේ ලෝකිගෙන් ප්ලෑන් එක කොටසක් තමයි. එයාට ඕනනේ තමන් රාජ්‍ය හිම යෝධයින්ගෙන් බේරගත්ත කියලා අනිත් අයට පෙන්වන්න. ටික වෙලාවකින් මෙතනට සහෝදරයෙක් එනවා. දැන් ලෝකි හොඳටම බයලා ඉන්නේ. අයියෝ අපේ අම්මට කියන්නේ නැත්තේ මාවයි මගේ යාළුවමයි මරන්න විනාශකයව එවුවා කියලා. තමන් තාක්ෂ බුරුකාරෙක් සහෝදරයා හැම වෙලාවකම එහෙම වුණා. මට දැන් පොඩි වෙලාවක් දෙන්න. මට ඕඩිනම් විනාශ කරන්න තියෙනවා. ඕඩින්ගේ යස්ටෙන් තෝරට පාර දීලා ලෝකි එන්නේ බයිෆෝස් එක ගාවට. ලෝකි එන්නේ මිත්‍රයෝනේ තමන්ගේ සැබෑ ලෝකයේත් එක්ක ලොකු වෛරී කෙනෙක්. ඌතෙන් හදන නයිස් ලෝකය කෑලි කෑලියට විනාශ කළා දාන්න. ඉතින් ඕඩින්ගේ යස්ටේ පාවිච්චි කළා ලෝකි ඒ දේ ඔය විදිහට පටන් ගන්නවා. බයිෆෝස් එක ක්‍රියාත්මක කරාට පස්සේ ලෝකි තමන්ගේ මායා බලෙන් එක අයිස් පාට පත් කළා දානවා. දැන් කාටවත් එකයි නවත්තන්න සිද්ධ වෙන්නේ. ඉතින් මේ විදිහට හිම යෝධයින්ගේ ලෝකය දැන් ටිකෙන් ටික විනාශ වෙමින් තියෙන්නේ. පුතේටත් මේක ඉෆෙක්ට් එක දෙනවා. මට ඕනි කරේ මගේ තාත්තට මම හොඳ පුතෙක් කියලා පෙන්වන්න. තාත්තා ඇරුණාට පස්සේ මම එයාගේ ජීවිතේ බේර ගන්නවා. මට මේ යක්ෂයන් පරපුර විනාශ කරන්න තියෙනවා. එතකොට මම සිංහාසනයේ සැබෑ හිමිකාරයා වේවි. ඔයාලට සමූල ඝාතනය කරන්න බෑ මුළු පරපුරක්ම. ඇයි බැරි? අනික මොකක්ද ඔයාලට එකපාරටම යෝධයින් කෙනෙක් තුනෝ අමුතු කරුණාව. ඔයා ඒ දවස්වල හිටියුම් ඔක්කොම මරන්නනේ. ඔයාගේ අතින්ම මම වෙනස් වුණා. තෝරට අවශ්‍ය නැහැ මෙතන තමන්ගේ සහෝදරත් එක්ක සටන් කරන්න. කොහොමද ටික වෙලාවකින් අන්තිමට මෙතනදී සහෝදරින් දෙන්න අතරේ මේ විදිහට යුද්ධයක් පටන් ගන්නවා. තෝර්ගේ මිටිය සහ ඕඩින්ගේ අෂ්ටය ගැන විතරවරුනි මේ විශ්වයේ තියෙන බලවත්ම ආයුධ දෙක. මේ ඝටනයත් එක්ක දෙන්න දෙපැත්තට විසික්වෙද්දී ලෝකේ පාලනයටම දැන් මොන්න මෙන්න ඉන්නේ. ඉතින් ඔහු මෙතන තමන්ගේ සහෝදරයන් උදව් ඉල්ලනවා. හිතවන්ත තෝර ඉතින් තමන්ගේ සහෝදරයාට මෙතන උදව් කරන්න හිතුවත් මෙතන තිබිලා තියෙන ලෝකයේ නිකම්ම නිකන් ක්ලෝන් එකක් විතර මේත් එක්කම ලෝකෙ පිටිපස්සෙන් පාර දෙනවා. ඒ වගේම ඔහුගේ ක්ලෝන් රාශියක් මේ විතර නිර්මාණය වෙනවා. ඒත් වැඩි වෙලාවක් මේ දේ තෝර ඉවසන්නේ. අකුණු පාරකින් ඔය විදිහට පාර දීලා තෝර රත්තම ලෝකී කාට එනවා. ඇවිල්ලා තමන්ගේ මිටිය ඔහුගේ ශරීරය උඩින් තියනවා. ඕක තිබ්බාම ඉතින් නොහෙල්ලු. හිම යෝධයින්ගේ ලෝකේ බේර ගන්න නම් තෝරට දැන් කරන්න තියෙන එකම එක දේ ඒ තමයි බයිෆෝස් එක විනාශ කරන එක. ඉතින් මේ වෙලාවේ ජීවිත වෙනුවෙන් තෝරේ තීරණය තෝර ගන්නවා. තෝර පාලමට පාර දෙන්න පටන් ගන්නවත් එක්කම නින්ද්‍රාව හිටපු ඕඩින්ටත් සිහිය එනවා. ඉතින් අවසානයේදී මිත්‍රවරුනි තෝර බයිෆෝස් පාලම විනාශ කළා දානවා. තමන්ට පිස්සෙතර තින්නේ. ඔබ විනාශ කරොත් එමය කවදාවත් දකින්න ලැබෙන්නේ නැති වෙයි. ඉතින් පාලම විනාශ වෙනවත් එක්ක තමයි බයිෆෝස් එකේ ක්‍රියාකාරීත්වය නතර වෙන්නේ. මේත් එක්කම මේ හටගත් විවිරිවෙන් දෙන්නම විසික් වෙද්දී දෙන්නගෙන් පියාණන් ඇවිල්ලා තමයි උතන එච්චින් අල්ලගන්නේ. මට ඒක කරන්න සිද්ධ වුණා තාත්තේ. අපි හැමෝම වෙනුවෙන් නෑ ලෝකී මම හැම දෙයක්ම දන්නවා. ඉතින් මේ වෙලාවේ ලෝකී හිතාමතාම යෂ්ටි අතාරිනවා. ලෝකී කොච්චර නපුරු කෙනෙක් වුණත් මේ සිත් වෙච්ච දේ මේ දෙන්නටම ලොකු වේදනාවක්. තෝර වෙනෙන් චෙන් බලන් හිටියත් ඔහුට එන්න විදියක් නෑ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඇස්ගාඩ් වලට සාමය උදා වුනේ. තෝර අවසානයේදී පිළිගන්නවා තමන්ට තාමත් ඕඩින්ගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා කියන වගේ. තෝර හැන්ඩල්ෆ් මුණ කියලා අහනවා ඔයාට බලන්න පුළුවන්ද කියලා. එයාට කොහොමද? එයා ඔයා වෙනුවෙන් ගවය
ගවේෂණය කරනවා. ඉවරන තව චුට්ටක් තියෙනවා. කතාව අවසානයේදී අපිට පෙන්නනවා එරික් කෙනවා කෙනෙක් මුණ ගැහෙන්න. මාවල් බල්ල තියෙන කට්ටිය දන්නවා ඇති මේ කවුද කියලා. මේ තමයි ෆියුරි. පෘථිවි ආරක්ෂක සංවිධානයේ ප්‍රධානිය. හිම යෝධයින්ට අයිති වෙලා තිබ්බ අර අයිස් ස්ටෝන් එක තමයි මෙතන තියෙන්නේ. නමුත් ඒක ක්‍රියාකාරී මට්ටමේ නෑ. මේක ක්‍රියාත්මක කරගත්තොත් එහෙම ඒකෙන් විශාල බලයක් ලබා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙතනදී අපි කණ්ණාඩියෙන් දකිනවා මිත්‍රවරුනි එරික් විදියට මෙතන ඉන්නේ ලෝකී නේද කියන වගේ. ඒත් එක්කම අද කතාවත් අවසන් වෙනවා. මොකද කියන්නේ? තෝරගේ දෙවෙනි කතාවත් තෝනිද? ඕනනම් පල්ලෙන් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න යන්න අමතක කරන්න එපා.